Welcome to back my YouTube channel. ඉතින් අද මගේ ජීවිතේ තවත් එක ලස්සන දවසක ආරම්භයක් තමයි මේ. ඉතින් අද තමයි දවස් 6කින් විතර ගෙදර ඉන්න දවස. ඉතින් මම හිතුවා අද උදේම ගිහිල්ලා ගෙදරට ඕන කරන අඩුපාඩු ටික අරගෙන එන්න. ඒ යන ගමන් ඉතින් මට හිතුණා මැක් එකට ඇවිල්ලා බන් එකක් කාලම යනවා කියලා. මොකද බඩගින්නේ තමයි උදෙන්ම හැරුනේ. ඉතින් ගෙවල් ළඟම සුපර් මාකට් එක තියෙන නිසා මම දවස් 3කට වගේ ඇති වෙන්න මයි ගෙදරට ඕන කරන බඩු ටික අරගෙන යන්නේ. ෆ්‍රිජ් එකේ දවස් ගානක් තියාගෙන කනවට වඩා හොඳයි අලුත් පිටින්ම එළවලු මස් මාළු ಜಾති හදා ගන්න පුළුවන් නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. ඒත් ඉතින් ඇත්තටම කාර්යබහුල ජීවිතයක ඒ වගේ දේවල් කරන්න හරි අමාරුයි. ඒ වුණාට අපි කොහොම හරි වෙලාවක් හදාගෙන කරනවා නම් ඒ සෞඛ්‍යයටත් ගොඩක් හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. පොඩි කාලේ ඉතින් අපි පැණි රස බීම පැණි රස කෑම වලට ගොඩක් ආස වුණාට දැන් ඉතින් මම හොයන්නේ නම් නිතරම ඇඟට ගුණ දේවල් විතරයි. ඉතින් කෑම බීම දෙපැත්තම ගැනම මම ගොඩක් සැලකිලිමත් වෙනවා. ගෙදර හදනකොටත් ගෙදර අයට කෑම හදලා දෙනකොටත් ඉතින් මම නම් හිතන්නේ ජපන් අයගේ සෞඛ්‍ය වගේම ආයුෂ කාලය ගොඩක් වැඩි වෙන්නත් හේතුවක් තමයි මේ ජපානයේ තියෙන කෑම බීම. අද ගොඩක් හුළඟ සැර දවසක්. ඉතින් මම එළියට යනකොට මගේ බයිසිකලේ බඩු ටිකයි ඔක්කොම බිම වැටිලා. ඉතින් මේ සතියම ගොඩක් කාර්යබහුල සතියක් වුණ නිසා අද තමයි මම මගේ රෙදි ටික ඔක්කොම හොදගන්න දවස. ඉතින් මම හිතුවා රෙදි ටිකත් ඔක්කොම හේදෙන්න දාලා මගේ ආසම විනෝදාංශය පටන් ගන්න. ඉතින් මං හරි ආසයි මගේ පුංචි බැල්කනිය ගොඩාක් මල් පැල වලින් පුරව ගන්න. මේ පැලගෙනල්ලා ගොඩක් දවසක් වුණත් මම බලාගෙන ඉඳී මට නිවාඩු දවසක් යනකම් ඒ පැල ටික මල් පෝච්චි වල හිටව ගන්න. ඉතින් මේ තියෙන්නේ මම හිටවගත්ත මල් පැල ටික. ඉතින් දැන් මං හදන්නේ ඇඟ සෝදලා ගෙදර ඉතුරු වැඩ ටිකත් පටන් ගන්න. දැන් මම මේ හදන්නේ ඉතින් ඊයේ රෑ පෙඟින්න දාලා ගිය මුං ඇට ටික හදාගන්න. මම පුරුද්දක් විදිහට උයනකොට පාවිච්චි කරපු භාජන හැම එකක්ම උයල ඉවර වුණ ගමන්ම සෝදගෙන අස් කරගන්නවා. එහෙම අස් කරපු කුස්සිය දැක්කහම මගේ හිතට හරිම ලොකු සහනයක් දැනෙනවා.
එතකොට හෙට උදේට උනත් ආයම උයන්න පටන් ගන්නකොට හරිම ලේසි. ඉතින් මගේ කුසේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා රැට කෑමත් කාලා දැන් ඉතින් නිදා ගන්න කලින් කාමරය යස් කරගන්න තමයි මං හදන්නේ. ඉතින් මම නිදා ගන්න කලින් නිකමට බැල්කනියට අහම්බෙන් ගිය වෙලාවේ දැක්ක දේ තමයි මේ. බලන්නකො මාරම ලස්සනයි. අද අපි දන්නේම නැතුව මල්වැඩි සංදර්ශනයක් මේ ළඟම තිබිලා තියෙනවා. අද වෙනකොට මේ ජීවිතේ කොච්චර කාර්යබහුල වුණත් ලැබෙන හැම තප්පරයකම දෙන්න එකමුතු වෙලා ආදරෙන් ඉන්න තියනවා නම් ඒ හොඳටම ඇති කියලා තමයි මට හිතෙන්නේ. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. තවත් ලස්සන දවසකින් හම්බ වෙනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න.